අන්දරේ ගමේ ඇවිදගෙන යන විට ගසක තිබූ කෙසෙල් කෑන් කිහිපයක් දුටුවේ. ඔහු ඒවා ගෙදරගෙන යාමට තීරණය කළේය. මගේ නාතරතුර ඔහුට බඩගිනි දැනුණු අතර එක් කෙසෙල් ගෙඩියක් පමණ කෑමට සිටුවේ. එකක් කෑ පසු එහි රස නිසා ඔහුට තවත් බඩගිනි විය. එබැවින් ඔහු තවත් කෙසෙල් ගෙඩියක් කෑවේ. මේ ආකාරයට ඔහු ඇවිදගෙන යන අතරතුර තවත් කෙසෙල් ගෙඩි කෑවේ. අවසානයේදී නොදැනුවත්වම ඔහු සියලුම කෙසෙල් ගෙඩිකා අවසන් කළේය. එම මොහොතේ ඔහුට සිහි වූයේ එම කෙසෙල් ගෙඩි වෙනත් කෙනෙකු සඳහා වූවා බවයි. ඉන්පසු ඔහු සිදු වූ දේ පැහැදිලි කිරීමට දක්ෂ නිදහසට කරුණක් ගැන සිතන්නට පටන් ගත්තේය. ඔහු පැමිණි විට කෙසෙල් ගෙඩිවල අයිතිකරු ඒවා ගැන විමසුවේය. සුපුරුදු පරිදි අන්දරේ ඔහුගේ හාස්‍යජනක සහ දක්ෂ ආකාරයට පැහැදිලි කිරීමට පටන් ගත්තේය. කෙසෙල් ගෙඩි එකින් එක තනිවම අදුරුදහන් වූ බව ඔහු පැවසීය. ඔහුව විශ්වාස කරනවාද නැද්ද යන්න ගැන කෙසෙල් ගෙඩිවල හිමිකරු ව්‍යාකූල විය. අවසානයේදී අන්දරේගේ බුද්ධිමත් කටාවට කෙසෙල් ගෙඩිවල හිමිකරු සිනාසුනා. අන්දරේ නැවතත් තම බුද්ධියෙන් කරදරවලින් බේරී සතුටින් පිටව ගියේය.